හායි කොහොමද ඔයාලට දැක්කාම කන්න හිතනවනේ මේ මම ගිය මාසේ දානෙට පන්සලට ගෙනියන්න හදපු හතු එක. මේක හරිම රසයි. මස් මාළු කන්නේ නැති කෙනෙකුට ඉතින් හතු කියන්නේ දිව්‍ය භෝජනයක්නේ නේද? හරි එහෙනම් එන්නකෝ බලන්න හදන්නේ කොහොමද කියලා. මේකට මම අද පාවිච්චි කරන්නේ ඔයිස්ටර් මෂ්රූම්. හතු ටික මම මෙන්න මෙහෙම පොඩි පොඩි තීරු වලට කඩා ගන්නවා. එතකොට තමයි උයද්දි හොඳ රසට මේක හදාගන්න පුළුවන්. ඒ ටික හෝදලා හොඳට පිරිසිදු කරගෙන මම මේකට ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ඊළඟට කහ ටිකක් එකතු කරගන්නවා. අද මම මේකට පොඩි විශේෂත්වයක් කරනවා. මිරිස් 3-5 බෙදලා තමයි මම මේකට එකතු කරන්නේ. මෙහෙම හදලා බලන්නකෝ හරිම රසයි. මේ ටික ඔක්කොම එකට එකතු වෙන්න කලවම් කරලා ඒක ටික පැත්තකින් තියලා අපි මේක හදාගමු. මුලින්ම භාජනයකට තෙල් ටිකක් එකතු කරලා අබ, සූදුරු, උළුහල්, කරදමුංගු කරාබු නැටි කුරුඳු පොතු මේ ටික එකතු කරලා ඉඟුරු සුදු ලුණු ටිකකුත් අපි දාගමු. ඒ ටික හොඳට බැදීගෙන එනකොට ලුණු, කරපිංචා, මිරිස්, රම්පේ මේ ටික එකතු කරලා තෙම්පරාදු කරලා අපි අර කලින් මැරිනේට් කරගත්ත හතු ටිකයි තක්කාලි ටිකකුයි මම මේකට දාලා හොඳට කවලම් කරගන්නවා. ඔයා තක්කාලි කන්න කැමති නැත්නම් එකතු කරගන්න එපා. ඊට පස්සේ මේක පියනෙන් වහලා විනාඩි කිහිපයක් තම්බ ගත්තට පස්සේ මේකේ තියෙන වතුර ටික ඔක්කොම එළියට එනවා. ඔයාට මේ විදිහට වුණත් මේක හින්දවගෙන කන්න ගන්න පුළුවන්. හැබැයි මම කැමතියි පොල් කිරි ටිකක් එකතු කරන්න. මම ඉතින් විශේෂයකට කියලා පොල් කිරි ටිකකුයි බැදපු පහේ ටිකකුයි මේකට එකතු කරනවා රස වැඩි කරගන්න. ඔයාලත් මේ විදිහට try කරලා බලන්නකෝ. ඔයා එකපාරක් මේ විදිහට හදලා බැලුවොත් මට 100%ක් ෂුවර් ඔයා දිගටම හදන්නේ මේ විදිහට තමයි. එහෙනම් ඉතින් ලුණු රස බලලා මදි පාඩුවත් එකතු කරගෙන රසගුණ කොහොමද කියලා මටත් කියන්න ඕනේ.